අපේ මේ විත්රුක්මල් ගමගේ YouTube නාලිකාව බලන ඔබ සාමාන්‍යයෙන් කලාවට සාහිත්‍යයට කැමති අය කියලා අපි දන්නවා. ඒ අය සාමාන්‍යයෙන් දන්නා ඉතිහාසයේ කතාවකින් මම අද වැඩසටහන පටන් ගන්න හිතුවා. ඔබට මතක ඇති දැනට කාලයකට ඉස්සෙල්ලා දශක කීපයකට ඉස්සෙල්ලා ඩෑන් බ්‍රවුන් ලියපු පොතක් සහ ඒ පොත සම්බන්ධයෙන් නිර්මාණය වෙච්ච චිත්‍රපටියක් ලෝකයේ පුරා මහත් ආందోලනයකට හේතු වුණා. ඒ ඩා වින්චි කෝඩ්. මේ ආందోලනය කොච්චර දුරදිග ගියාද කිව්වොත් ලංකාවේ මේ චිත්‍රපටිය හෝ මේ පොත කියවලාවත් නැතුව ලංකාවට මේ පොත හෝ චිත්‍රපටිය ගෙනීම තහනම් කළා. හැබැයි මේ වෙනකොට ලංකාවේ පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ චිත්‍රපටිය 4-5 පාරක් ලංකාවේ මේ වෙනකොට ප්‍රදර්ශනය කරලා දිනවා රූපවාහිනී නාලිකා වලින්ම. ඊට අමතරව ඩෑන් බ්‍රවුන්ගේ ඩා වින්චි කෝඩ් පොත සිංහලට පරිවර්තනය වෙලා කුමාර සිරිවර්ධන මහතා අතින් බොහෝ පාඨකයින් මේ පරිවර්තනය ඉතා ආදරයෙන් වැළඳගත්තයි කියලාත් අපි දන්නවා. ඒ වගේම සල්මන් රුෂ්ඩිගේ සැටනික් වර්සස් පොත සම්බන්ධයෙන් ඉරාන රජය ඔහුට මරණීය දණ්ඩනය නියම කළා. මට මතකයි ඒ සම්බන්ධිත කාලයේදී ලංකාවෙත් ඒ පිළිබඳව උද්ඝෝෂණ පැවැත්වුණා. බොහෝ දෙනෙක්ගේ උපහාසයට ලක්වෙච්ච කාරණාව තමයි මේ උද්ඝෝෂණ වලට සහභාගී වෙච්ච හෝ ඒව සංවිධානය කරපු මිනිස්සු මේ පොත ඇහින් දැකලවත් තිබුණේ නැති එක. ඒ හා සමානම තත්වයක් ලජ්ජා තස්ලිමා නස්රීන්ගේ සහ මෑතම අපේ අත්දැකීම නම් බුදුන්ගේ රස්තියාදුව කියලා පොතක් ලියලා ඒ පිළිබඳව මහත් ආందోලනයක් ඇති වුණා. මේ පොත් පිළිබඳව අදහස් පළ කරපු බහුතරයක් මේවා කියවලා තිබුණ අය නෙවෙයි. ඒක තමයි විශේෂම කාරණාව. මේ පොත් තහනම් කරන්න හෝ ඒවා ආందోලනයකට තුඩු දෙන්න හේතු වුණ කාරණා මොනවද කියලා ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් පැවතිච්ච සම්ප්‍රදායට හෝ ඉතිහාසය ලියලා තියෙන විදියට වඩා වෙනස් විදියක් ඒ රචකයන් ලියපු එක තමයි ඔය පොත් ආందోලනාත්මක වෙන්න හේතු වුණේ. ඉතින් අද මම ඔබ වෙනුවෙන් තෝරාගත්තේ අන්න ඒ වගේ යම්කිසි ආందోලනයකට තුඩු දෙන්න පුළුවන් පොතක්. හැබැයි මේ පොත නම් ලංකාවේ මේ වෙනකොට එතරම්ම කතා බහට ලක් වෙලා නැහැ මම දන්න විදියට. මේ පොත ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ 2024 අවුරුද්දේ. මම මේ වීඩියෝව කරන්නේ 2025 පෙබරවාරි මාසයේ වුණත් මේ පිළිබඳව මහා සාකච්ඡාවක් හෝ තහනම් කිරීමක් හෝ ආందోලනයක් ඇති වෙලා නැහැ. ඒකට හේතුව වෙන්න ඇත්තේ බහුතරයක් මේ වගේ පොත් නොකියවීම වෙන්න ඇති. ඉතින් අපි channel එකෙන් බලාපොරොත්තු වෙන්නේත් පුළුවන් තරම් අපි කියවපු පොත් ඔබ කියවිය යුතුයි කියලා හිතන පොත් ඔබට යෝජනා කිරීම. මම කියවපු රසයම ඔබට ඒකෙන් ලැබෙන්නේ නැති වෙයි. ඔබ කියවපු රසයම මට මම කියවන පොතෙන් ලැබෙන්නේ නැති වෙයි. ඒ අපි මිනිසු දෙන්නෙක් හින්දා. හැබැයි අපි උත්සාහ කරනවා මේ වගේ බෙදා හදාගෙන අපේ රසවින්දනය ඔබටත් මටත් ගැලපෙන විදියට හදා ගන්න බෙදා ගන්න. අපි බලලා ඉමු අද අපි තෝරාගත්ත පොත මොකක්ද කියලා. අද අපේ පොත මම ලෙඩෙක් මට ලෙඩක් නොහොත් තහනම් පොත. දැන් මම ඉස්සෙල්ලා කතා කරන්නේ තහනම් පොත් ගැන. මේ පොතේ කතුවරයා මාතෘකාවෙන් යොදලා තිනවා තහනම් පොත ගැන. මම ලෙඩෙක් මට ලෙඩක් නොහොත් තහනම් පොත. පොත අයිති වෙන්නේ සිංහල ස්වතන්ත්‍ර නවකතා ශානරයට. පොත ලියලා තින්නේ සංජය නිර්මාල්. මම දන්න විදිහට සංජය නිර්මාල් නවකතා රචනයට මෙන්ම විවිධ කලා හැකියාවන්ගෙන් හා නිර්මාණාත්මක හැකියාවන්ගෙන් යුක්ත තරුණයෙක්. ඔහුගේ අලුත්ම කෘතියක් තමයි මම ලෙඩෙක් මට ලෙඩක් කියන කෘතිය. පොත ප්‍රකාශයට පත් කරන්නේ අරටුව ප්‍රකාශන ආයතනය. මම ඉස්සෙල්ලා කිව්වා වගේ 2024 මේ පොත ප්‍රකාශයට පත් වෙන්නේ. පිටු 287ක් මේ පොතේ
අන්තර්ගත වෙනවා. ඔන්න ඕක තමයි පොත පිළිබඳව අපේ කතාව. හොඳයි. අපි මේ කතාව පටන් ගනිද්දිම කිව්වනේ මේක තහනම් පොතක් කියලා. ඒක සංජය නිර්මාල් මේ කතුවරයත් එහෙම කියනවා. හැබැයි තහනම් පොත වෙන්නේ මේ සංජය නිර්මාල් ලියපු මම ලෙඩෙක් මට ලෙඩක් කියන පොත නෙවෙයි. මේ පොත ඇතුලේ තව පොතක් තියෙනවා. ඒ පොතේ නම තමයි අප්‍රේල් 21. අප්‍රේල් 21 කියන්නේ ලංකාවේ ඉතා බලවත් දවසක්. ඒ වගේම ඉතා විශාල ඛේදවාචකයක් සිදු වෙච්ච දවසක්. මෙන්න මේ සිදුවීම මුල් කරගෙන තමයි මේ පොත ලියවෙන්නේ. ඒ වගේම අප්‍රේල් 21 සිද්ධියට හේතුභූත වෙච්ච කරුණු සහ වගකී යුත්තන් යම්කිසි ප්‍රමාණයකට හෙළිදරව් කරමින් සහ සැක කරමින් මේ කාරණාව ඉදිරිපත් වෙද්දී ඔහු ඉතාමත් රැඩිකල් ලිවීමක නිරත වෙනවා. මේ පොතේ විශේෂත්වය තමයි සමහර ඉතිහාසයෙන් අරගෙන එන මතවාදවලට සංජය නිර්මාල් අභියෝග කිරීම. ඒවා සමහර ඒවා මම මීට ඉස්සෙල්ලත් දැකලා තියෙන සමහර කරුණු. උදාහරණයක් හැටියට අපි පැවතෙන්නේ සිංහෙක්ගෙන් කියන එක. ඉතින් සංජය නිර්මාල් මේකෙදී ඒ පිළිබඳව ප්‍රශ්න කරනවා. දෙවැනි එක සාමාන්‍යයෙන් මමත් පිළිගන්නේ නැති එකක් වුණත් සංජය නිර්මාල් මේ පිළිබඳව කතා කරනවා. ඒ තමයි දුටු ගැමුණු හා එළාර සම්බන්ධයක් පිළිබඳව. ඒක පොත කියවලා ඔබට වඩා දීර්ඝව කතා කරන්න ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔහු මතු කරන ඉතා වැදගත් කාරණාවක් තමයි මේ මුල් ඒරියාව සම්බන්ධිත කාරණාව. මේ පොතේ තියෙන කාරණාවක්. ඒ කියන්නේ මුල් ඒරියාවේදී යුරෝපීය ජාතිකින් ලංකාවේ මිනිස්සු අතින් බරපතල පරාජයකට ලක් වෙනවා. ඒ පරාජය වළක්වා ගන්න ඔවුන් මුල් ඒරියාවේ මානසික රෝහලක් හැදුවා කියලා සංජය නිර්මාල් අපිට කියනවා. එතකොට අපිට මුල් ඒරියාව කිව්ව ගමන් මතක් වෙන්නේ වීරයින් තනු බීමක් නෙවෙයි මානසික රෝහලක්. අන්න ඒ වගේ අමුතුම අපූර්ව මතවාදයක් ජනගත කරන පොතක් හැටියට සංජය නිර්මාල්ගේ මම ලෙඩෙක් මට ලෙඩක් කියන පොත හඳුන්වන්න පුළුවන්. පොතේ ශෛලිය ඉතාමත් රැඩිකල් කියලායි මට හිතෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ නවකතා කියවීමේදී පාඨකයෙක් හැටියට මම දැකලා තියෙන ඒකාකාරීත්වය නැති වෙච්ච පොතක් හැටියට මට මේක හඳුන්වන්න පුළුවන්. ඒ හින්දා යම්කිසි පාඨකයෙක්ට මේ පොත පටන් ගත්ත තැන ඉඳන් මේ පිටු 287 එක දිගටම උනත් කියවගෙන යන්න පුළුවන් විදිහේ රසයක් උත්ප්‍රාසයක් මේ පොත ඇතුලේ තියෙනවා. ඒ වගේම මේ පොත මතු කරනවා එක්තරා තැනක මෙන්න මෙහෙම කාරණාවක්. එකපාරම මාරියෝ වර්ගාස් යෝසාගේ Letter from a Young Novelist කියන පොතේ කැලලක් මට මතක් වුණා. ඒක මතක් වෙන්න ඕනෙම නැති අනවශ්‍ය වෙලාවක. අර මං කිව්ව කැරලිකාරීත්වයේ හරිම සාපේක්ෂයි. හුඟක් කතා රචකයෝ ඒ කැරලිකාරීත්වය ගැන යන්තමින්වත් සවිඥානික නැහැ. තමන් සාහිත්‍යකරණයට යොමු වීමේ කැරලිකාරී මූල බීජ ඒගොල්ලෝ අවබෝධ කරගත්තොත් ඒගොල්ලෝ පුදුම වෙන්නත් ත්‍රස්ත වෙන්නත් ඉඩ තියෙනවා. මොකද සහතික වශයෙන්ම එයාලගේ සමාජ ජීවිතයේදී එයාලා හිතන්නේවත් නැහැ තමන් වාසය කරන ලෝකයේ පුපුරවන්න තමන්ට රහසින් කුමන්ත්‍රණය කරන අය කියලා. මේ මාරියෝ වර්ගාස් යෝසාගේ තරුණ නවකතා කරුවෙකු වෙත කියන පොත සිංහලෙන් පළ වෙලා තියෙනවා මම දන්න විදිහට මේ පොත. ඒ පොතේ තියෙන සමහර කොටස් ඒ කියන්නේ මේ කැරලිකාරී විදියට නවකතාව රචනා කරන එක අපූර්වට සංජය නිර්මාල් භාවිතා කරලා තිනවා කියලා අපිට පේනවා. ඒ වගේම තමයි ඊටමත් ආందోලනාත්මක කරුණු මේ පොත ඇතුලේ අන්තර්ගතයි. සමහර කාලවල නම් මේ පොත කතුවරයාට ජීවිතෙන් වන්දි ගෙවන්න හේතු වෙන්න ඉඩ තිබ්බා. උදාහරණයක් හැටියට මට මතකයි එක්තරා කාලයක ලංකාවේ නන්දාමාලනීගේ ගීතයක් තහනම් වුණා ප්‍රඥා ප්‍රදීප දල්වා කියලා කියන. මේ ගීතය බුදුගුණ ගීතයක්. ඔබට මතක නම් ප්‍රඥා ප්‍රදීප දල්වා මෝහාන්ධකාර වනසා ලෝකාලෝක සදාලු කියලා බුදු රජාණන් වහන්සේ ගැන කියන්නේ. මේ ගීතේ එක තැනක තියෙනවා ජනතා විමුක්ති සලසා පෑ ලෝකානුකම්පා කියලා. ඒ කාලේ ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරලා තිබ්බ කාලයක්. ඒ නිසා ඒ තහනම් කරපු සංවිධානයේ නම ගුවන් විදුලියේ
ශ්‍රී ලංකා ගුවන්විදුලියේ ප්‍රචාරය වීම තහනම් කරලා තිබ්බ හින්දා මේ ගීතේ ඒ කොටස තියෙන හින්දා ගීතය තහනම් වුණා. මෙන්න මේ වගේ අපූර්ව ඉතිහාසමය කතා ලංකාවේ අපේ මතකයේ තියෙනවා. එතකොට ඒ වගේ ඉතිහාසයක් පහු කරලා ආපු අපිට සංජය නිර්මාල්ගේ මේ පොත කියවද්දි මම ලෙඩෙක් මට ලෙඩක් කියන පොත කියවද්දි මේ පොත තහනම් නොවීම පිළිබඳව ඇත්තටම අපිට සතුටක් තියෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව හෝ ඊට පරිබාහිර වෙනස් බහුතරයක් කරුණු කාරණා පිළිබඳව මේ පොතෙන් ඉගෙන ගන්න පුළුවන්. චිත්‍රපට නිර්මාණය කිරීමේදී සමහර පාවිච්චි කරන සමහර න්‍යාය ධර්ම මේ පොතේ අන්තර්ගත වෙනවා. කතුවරයා නිර්මාණය කරපු අපූර්ව සංකල්ප රූප මේ පොතේ අන්තර්ගත වෙනවා. උදාහරණයක් හැටියට මෙන්න මේ තියෙන සිඩ්ෆීල්ඩ් න්‍යාය. මේ න්‍යාය පිළිබඳව ඔහු විස්තර කරද්දී ඒ පිළිබඳව රූප සටහන් මේ පොතේ අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේ විශාල ප්‍රමාණයක් රූප සටහන් මේ පොත ඇතුලේ අන්තර්ගත වෙනවා. මේ තියන්නේ ඒ වගේ තව එකක්. ඒ නිසා මේක සාමාන්‍ය සම්ප්‍රදායික නවකතාවකට වැඩිය වෙනස් නවකතාවක් හැටියට මම දකින එකක්. ඒ හින්දා තමයි මම යෝජනා කරන්නේ සංජය නිර්මාල්ගේ මම ලෙඩෙක් මට ලෙඩක් කියන පොත හොයාගෙන කියවීම වටිනවා කියලා. 2024 අවුරුද්දේ පළවෙච්ච අරටුව ප්‍රකාශකයින්ගෙන් නිකුත් වෙච්ච සංජය නිර්මාල් ලියපු මම ලෙඩෙක් මට ලෙඩක් කියන පොත හොයාගෙන කියවන්න. ඒ අතර විත්රුක්මල් ගමගේ YouTube නාලිකාවත් subscribe කරලා comment එකක් like එකක් දාලා අපිවත් දිරිගන්නන ගමන් දිගින් දිගටම පොත් එක්ක රැඳී ඉන්න කියලා ඉල්ලීමක් කරමින් අපි සමුගන්නවා. ඔබට ජය ප්‍රාර්ථනා කරමින්